යාළුවනේ ලංකාවේ බයික් ලෝලින් අතරේ නමක් දිනාගෙන තියෙන බයික් එකක් ගැන තමයි අද මම රිවිව් කරන්න යන්නේ. ඒ තමයි Bajaj CT100. හැබැයි අද මම අරන් ආවේ පරණ CT100 එක නෙවෙයි. මේක තමයි brand new Bajaj CT100 එක. අලුත් ෆීචර්ස් අලුත් පෙනුම එක්ක මේකේ මොනවද වෙනස් වෙලා තියෙන්නේ? අද අපි බලමු මේ බයික් එක 2024 2025 අවුරුදු වලට ගැලපෙනවද කියලා. අලුත් පෙනුම සහ වෙනස්කම් ගැන කතා කරොත් බයික් දෙක දිහා බලුවම මුලින්ම පේන වෙනස තමයි මේකේ alloy wheels එක. ඉස්සර ආපු කම්බිරෝධ වෙනකොට දැන් ලස්සන black alloy wheels එනවා. ඒකෙන් බයික් දෙකට පරණ පෙනුම වෙනකොට ටිකක් modern look එකක් ලැබිලා තියෙනවා. අලුත් මාදිලියේ ස්ටිකර්ස් සහ graphics වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම සීට් එකේ පව පොඩි ඩිසයින් එකක් ඇවිත් තියෙනවා. තාමත් ඒ ශක්තිමත් නිමාවම තියෙනවා. හැබැයි පෙනුමෙන් ටිකක් ප්‍රීමියම් ගතියක් එකතු වෙලා තියෙනවා. ප්‍රධාන තාක්ෂණික වෙනස ඉලෙක්ට්‍රික් ස්ටාර්ට්. ඉස්සර CT100 එකේ කිකර් එක විතරක් තිබුණාට දැන් මේ අලුත් එකේ බටන් එකෙන් ලේසියෙන්ම ස්ටාර්ට් කරගන්න පුළුවන්. ට්‍රැෆික් එකේදී හෝ හදිස්සියකදී මේක කොච්චර වටිනවද කියලා පාවිච්චි කරන අය දන්නවා. ඒ වගේම කිකර් එකත් අමතරව තියෙන නිසා බැටරි ප්‍රශ්නයක් වුණත් බය වෙන්න දෙයක් නැහැ. දැන් බලමු මේ බයික් එක ඇතුළත. ඒ විශ්වාසවන්ත 100cc DTSI එන්ජින් එකම තමයි මේකේ තියෙන්නේ. තාමත් ලීටර් එකට කිලෝමීටර් 75-80 සීමාවේ තෙල් කරනවා. මේක තමයි ලංකාවේ පාවිච්චි කරන්න පුළුවන් ලාභම brand new බයික් එක. අලුත් සස්පෙන්ෂන් SNS නිසා පදින්න ගොඩක් පහසුයි. දැන් මේකේ පෙට්‍රෝල් තියෙන ප්‍රමාණය බලාගන්න වෙනම මීටර එකක් එනවා සමහර අලුත් මාදිලි වල. CBS වගේ තාක්ෂණයක් නිසා බ්‍රේක් කරන්ටි ලිස්සා යාම අවමයි. ඒ වගේම හෙඩ්ලයිට් එකේ බ්‍රයිට්නස් එක කලින්ට වඩා ටිකක් වැඩි. මිල සහ වටිනාකම ගැන බැලුවොත් දිනපතා රැකියාවට යන කෙනෙක්ට ඩිලිවරි ක්ෂේත්‍රයේ වැඩ කරන අයට වගේම අඩු වියදමකින් වැඩි වැඩක් කරගන්න බලන ඕනම කෙනෙක්ට CT100 එක තමයි හොඳම තේරුම. අවසානයට කියන්න තියෙන්නේ ඔයා තාමත් තෙල් වැඩ කරන පහසුකම් තියෙන brand new බයික් එකක් හොයනවා නම් අලුත්ම CT100 එක තමයි හොඳම එක. ඔයාලත් CT100 එකක් පාවිච්චි කරන කෙනෙක් නම් අත්දැකීම් පල්ලෙන් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් ෂෙයා කරන්න. තවත් රිවිව් එකකින් හමු වෙමු. ජය වේවා.